ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය නොකරන පළාත් පාලන ආයතනවලට මුදල් ලබා දීමට පෙර යලි යලිත් සිතා බැලීමට සිදුවන බවට හෝ මුදල් ලබා නොදීමට සිදුවන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක දිවයින පුරා පැවති ජනහම් මාලාවකදී අදහස් ප්‍රකාශ කළා. අපි යෝජනාව අතට ගන්නවා. මුදල් අමාත්‍යාංශෙ යෝජනාව අතට අරන් බලනවා. යෝජනාව ඇවිල්ලා තියෙන කන්තලේ ප්‍රාදේශ සභාව. ඊළඟ බලනවා. ඒවල තියෙන්නේ කවුද? කන්තලේ ප්‍රාදේශ සභාව තියෙන්නේ ජාතික ජන බලවේගය යටි. එහෙනම් එස්පියාගෙන යෝජනාව අනුමත කරලා සල්ලි ලබා දෙන්න. එයි අපි දන්නවා පාරට කොන්ක්‍රීට් දාන්න කිව්වම ඒ සල්ලි නේද මුළුමනින්ම පාරට කොන්ක්‍රීට් දානවා. ඊළඟ අපි බලනවා නෑ ප්‍රාදේශ සභාව වෙන කාටද ගිහිල්ලා. ඒගොල්ලෝ තමයි ඒවල තියෙන්නේ. මොකද කරන්නේ? දහසරයක් බලනවා. එයි දන්නවනේ හිටපු කට්ටිය ගැන දන්නේ නැද්ද? කොහොමද හැදුවේ? පාරට කොන්ක්‍රීට් ටිකයි වැඩිපුර සාක්කුවට ගියේ නැද්ද? එහෙමනම් සල්ලි දෙන්නේ නැහැ. සැබවින්ම ජනාධිපතිවරයාට මුදල් ප්‍රතිපාදනත් හිටුවිය හැකිද? මධ්‍යම රජයේ ප්‍රතිපාදන නොමැතිව පළාත් පාලන ආයතන පවත්වාගෙන යා නොහැකිද? මේ ෆැක්සික ඒ සම්බන්ධයෙන් සිදු කළ සොයා බැලීමක්. 1947 අංක 16 දරන මහනගර සභා ආඥා පනත 1937 අංක 61 දරන නගර සභා ආඥා පනත 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා ආඥා පනත යන නීති සම්පාදන තුන මගින් මෙරට පළාත් පාලන ආයතන පද්ධතිය ක්‍රියාත්මක වනවා. මහනගර සභා ආඥා පනතේ 9 වන කොටස මගින් නගර සභා ආඥා පනතේ 7 වන කොටස මගින් සහ ප්‍රාදේශීය සභා පනතේ 5 වන කොටස මගින් එම පළාත් පාලන ආයතනවල මුදල් බලතල පිළිබඳව නිශ්චිත තොරතුරු සඳහන් වනවා. මහනගර සභා ආඥා පනතේ 185 වගන්තිය, නගර සභා ආඥා පනතේ 158 වගන්තිය සහ ප්‍රාදේශීය සභා පනතේ 129 වගන්තිය තුලින් එම පළාත් පාලන ආයතනවල අරමුදල් සහ ඒවායේ සංයුතිය පිළිබඳව තොරතුරු දැක්වෙනවා. පාර්ලිමේන්තුව විසින් විසර්ජනය කරනු ලබන හෝ පවරා දෙනු ලබන මුදල් හා ආදායම් ප්‍රභව ඇමතිවරයා වෙන් කර දෙන දීමනා හැරුණු විට දඩ මුදල්, මුද්‍ර ගාස්තු, පරිපණම් බදු, තීරු බදු, ගාස්තු සහ වෙනත් අය කිරීම, විකිණීම් වලින්, බදු දීම් වලින් හා ගනුදෙනු වලින් ලැබෙන මුදල් යනාදී ආදායම් ප්‍රභව රාශියක් මෙම ආයතන ත්‍රිත්වයටම පොදුවේ පවතිනවා. මේ අනුව පළාත් පාලන ආයතනවල මුදල් පාලනය සම්බන්ධයෙන් විමර්ශකත වලතර පවරා ඇති බව අපගේ විමර්ශනයේදී පැහැදිලි වුණා. පළාත් පාලන ආයතනවල මුල්‍ය බලතල සම්බන්ධයෙන් මහරගම නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරයෙකු වන ධනුෂ්ක රාමනායක සිය ෆේස්බුක් ගිණුම් වෙත වීඩියෝවක් උදාහරණින් කරුණු පැහැදිලි කර තිබුණා. නගර සභාවක සේවක පඩිනඩි නැත්නම් රාජ්‍යයේ ස්ථිර සේවකයන්ගේ පඩිනඩි මධ්‍යම රජයේ ඒකාබද්ධ අරමුදල විසින් දරනවා. ඒක මුදල් කොමිෂන් සභාව අනුව සීමාවන් වලට යටත්ව මේ මුදල් බෙදා හැරීම සිදු කරනවා ඒකාබද්ධ අරමුදලෙන්. පුද්ගලයෙකුගේ උපතේ සිට මරණය දක්වා විශාල පරාසයක සේවාවන් නගර සභාවකින් සපයාගත හැකි බවත් ඒ කිසිවක් සඳහා මධ්‍යම රජයේ අරමුදල් අනවශ්‍ය බවත් ඔහු වීඩියෝවේදී අවධාරණය කරනවා. අපි සාමාන්‍යයෙන් කියන්නේ උපතේ සිට මරණය දක්වා ඕනෑම සේවාවක් නගර සභාවකින් සිදු කරගන්න පුළුවන්. ඔව් ඇත්ත, අනිවාර්යෙන් පුළුවන්. ඔබගේ මංමාවත් වල පිළිසකර කර ගැනීම, මංමාවත් අලුතින් සාදා ගැනීම, කානු පද්ධතියන් සාදා ගැනීම, ඒ අපවිත්‍රතා නිවැරදි කර ගැනීම, කැලිකසල එකතු කර ගැනීම, වීදිලාම්පු නඩත්තු කර ගැනීම සහ ඔය එකීමකී නොකී සේවාවන් රසක් තියෙන නගර සභාවකට ඉටු කර දිය හැකි. ඒ කිසිදු සේවාවක් සඳහා මධ්‍යම රජයෙන් රුපියලක්වත් නගර සභාවකට ඕනේ වෙන්නේ නැහැ. කෙසේ වෙතත් පළාත් පාලන ආයතනවලට මධ්‍යම රජයේ අරමුදල් අවශ්‍ය වන අවස්ථාවන් කිහිපයක් පිළිබඳව ඔහු පෙන්වා දෙනවා. හැබැයි අපි කියමුකෝ මහනගර සභාවක් නම් ගිනි නිවීමේ ඒකකයක් තියෙන්න ඕනේ. ගිනි නිවීමේ රථයක් ගන්න. නගර සභාවට බැරි වෙන අවස්ථාවක නගර සභාවට පුළුවන් විදේශ අරමුදල් වලට අයදුම් කරන්න. එහෙමත් නැත්නම් භාණ්ඩාගාරයට ඒ බව දැනුවත් කරන්න රේකී අමාත්‍යාංශය හරහා. ඒ වගේම රජයට පුළුවන් විදේශ ආධාර යටතේ හම්බ වෙන පරිත්‍යාග මේ අවශ්‍යතා අනුව බෙදා හරින්න. ඉතින් එහෙම අවස්ථාවක් තියෙනවා. ඒකම නැත්තේ නෑ. හැබැයි මතක තියාගන්න අපි කියමු ගලි බවුසරයක්, ගිනි නිවීමේ රථයක්, නැත්නම් කැලිකසල එකතු කිරීමට බාධා වන ආකාරයෙන් රජය මේ අරමුදල් නිදහස් කිරීමෙන් වැළකී සිටනවා කියලා. අවසානයේගේ පාඩුව කාටද? මහ ජනතාවට. ගඳ ගහන නගරයක්,
අපිරිසිදු නගරයක් කවුද කැමති? ඒ වගේම තමයි ඒවා ජනතා පරමාධිපත්‍යයට පටහැනි. බොහෝ වෙලාවට ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමේ ගති ලක්ෂණත් ඒවැයෙන් පේන්න තියෙනවා. ඇතැම් අවස්ථාවලදී මධ්‍යම රජයේ උපකාර පැතීමට සිදු වුවත් එවැනි අවස්ථාවකදී වුවද රජයට අරමුදල් නිදහස් නොකර සිටීම ප්‍රායෝගික තත්ත්වයක් නොවන බව ඔහු එහිදී අවධාරණය කරනවා. මධ්‍යම රජයේ පළාත් පාලන ආයතන සඳහා මුදල් වෙන් කරන ක්‍රමවේදය පිළිබඳව ඔහු පැහැදිලි කරන්නේ මේ ආකාරයෙන්. මතක තියාගන්න ජනාධිපතිතුමාට හිතූ පළියට මුදල් යොමු කරන්න බෑ. උදාහරණයක් එතුමාගේ ජනාධිපති වැය ශීර්ෂයෙන් එතුමාට පුළුවන් යම් කිසි කාර්ය සාධන ප්‍රමාණයක් මත ඒ අනුමත කොන්දේසි වලට අනුව එතුමන්ගේ මුදල් වියදම් කරන්න. മന്ത്രിවරුන්ටත් පුළුවන් තමන්ගේ විමධ්‍යගත අරමුදලින් මේ මුදල් වෙන් කරගෙන යම් කිසි කාර්යයක් ගමට කරන්න. හැබැයි මතක තියාගන්න ඒ වෙන් කරන කිසිදු මුදලක් ඍජුව නගර සභාවකට එවන්න බෑ. ඒක එවන ක්‍රමවේදය සමයි මහා භාණ්ඩාගාරය නැත්නම් මුදල් අමාත්‍යාංශයේ මේ මුදල් ඒ අදාළ රේකී අමාත්‍යාංශයට දෙනවා. ඒ රේකී අමාත්‍යාංශයෙන් ඒ මුදල් එක්කෝ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ලබා දෙනවා. ඒ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඒ මුදල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ක්‍රියාත්මක වෙනවා. අපි සාමාන්‍යයෙන් කියන්නේ මුදල් අමාත්‍යාංශයේ මුදල් දෙන්නේ අමාත්‍යාංශවලට දෙපාර්තමේන්තුවට සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පමණයි. දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පුළුවන් ඒ සේවාවන් ග්‍රාමීය මට්ටමින් කරගෙන යාම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට මුදල් ලබා දෙන්න. ඉතින් බොහෝ වෙලාවට මේවා ප්‍රතිපූර්ණ වීමක් තමයි බොහෝ වෙලාවට වෙන්නේ. මේ මුදල් ඕන නම් පුළුවන් ප්‍රාදේශීය ලේකම්ට තමන්ගේ ව්‍යාපෘතිය කරන කොන්ත්‍රාත්කරුවා බවට නගර සභාව පත් කර ගන්න. දුෂ්කර ප්‍රදේශවල පවතින හෝ ආදායම් සීමිත පළාත් පාලන ආයතන 14ක් හැරුණු විට බහුතරයක් ආයතනවලට එම පළාත් පාලන ආයතන බල ප්‍රදේශයේ කටයුතු සඳහා ප්‍රමාණවත් ආදායම් මාර්ග පවතින බව ධනුෂ්ක රාමනායක සිය වීඩියෝව තුලින් පෙන්වා දෙනවා. අපි ගත්තොත් එහෙම හරියම 14ක් අතේ ඇඟිලි ගන්නට වඩා අඩුවෙන් තමයි වරි පනම් වලින් නැත්නම් දඩ මුදල් වලින් මුද්දර ගාස්තු වලින් නගර සභාවක් පාලනය කරගන්න බැරි. අපි කියමුකෝ කොළඹින් ඉතාමත් එපිට තියෙන දුෂ්කර පළාතක වගේ. හැබැයි ඒ නගර සභාවත් නඩත්තු කිරීමේ ක්‍රමවේද ඒ ආයතන වලින් මේ දක්වා ඉතාමත් හොඳින් හදලා තියෙනවා. කොළඹ මහනගර සභාව ප්‍රසිද්ධ කර ඇති 2023 වාර්ෂික ආදායම් වියදම් වාර්තාව විමර්ශනයේදී ටැක්සික අපට නිරීක්ෂණය වුණේ එම වර්ෂය සඳහා මහා භාණ්ඩාගාරය මගින් රුපියල් බිලියන 3.4ක මුදලක් කොළඹ මහනගර සභාවට ලබා දී ඇත. ඉන් රුපියල් බිලියන 3.3ක මුදලක්ම වෙන් කර ඇත්තේ සේවක වැටුප් සඳහා බවයි. ඒ අනුව මධ්‍යම රජයේ ප්‍රතිපාදන හැරණු විට බහුතරයක් පළාත් පාලන ආයතනවලට එම පළාත් පාලන ආයතන පවත්වාගෙන යාම සඳහා ප්‍රමාණවත් ආදායම් මූලාශ්‍ර පවතින බව ටැක්සික තහවුරු කරනවා.